සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ ඉන්සයිඩ් මූවී YouTube channel එකට. ඉතින් අදත් ඔයාලා වෙනුවෙන් අරගෙන ආව වෙනස්ම විදිහේ ස්ටෝරි එකක් තියෙන මූවී එකක්. ඒ තමයි Under Your Bed කියන ජපනීස් ඩ්‍රාමා ත්‍රිලර් මූවී එක. ආරාධනා කරනවා ඔයාලා හැමෝටම ෆිල්ම් එකේ කතාව අවසාන විනාඩිය දෙකම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි තාමත් අපේ channel එක subscribe කරන්න මඟ අරුණ කෙනෙක් ඉන්නවා නම් දැන්ම channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි කෙලින්ම මූවී එකේ ස්ටෝරි එක පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගන්නකොට පෙන්වන්නේ මිත්සුයි කියන පිරිමි කෙනා එක කාමරයක ඇඳ යටට වෙලා බලාගෙන ඉන්න සිද්ධියක්. මෙයා මේ කාමරය ඇතුලේ ඉන්න ගෑනු කෙනෙක්ගේ කකුල් වල ඉඳන් උඩට යන කල්ම බලනවා. එතකොට මේ ගෑනු කෙනාගේ සැමියාත් මේ කාමරයට එනවා. එයා ගෑනු කෙනාව උස්සලා ඇඳ උඩට විසි කරනවා. මිත්සුයි මේක දිහා බලාගෙන ඉද්දි අර දෙන්න ඇඳ උඩ ඉඳන් එයාලගේ ඇඳුම් ගලවලා විසි කරනවා. ඊට පස්සේ මෙයා දකින්නේ අර ගෑනු කෙනා වේදනාවෙන් කෑ ගහනවත් එක්කම මේ ඇඳ හයියෙන් හෙලවෙන සිද්ධියක්. ඒකෙන් අපිට තේරෙන්නේ ගෑනු කෙනාගේ අකමැත්තෙන් තමයි එයාගේ සැමියා මේ විදියට කරන්න කියලා. මිත්සුයිට මේ වෙලාවේ මේක දිහා බලාගෙන ඉන්නවා රෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. එයා ගොඩක් දුකින් වගේ මේ ඇඳ අල්ලනවා. ඉතින් ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ මෙතන ඉඳන් අවුරුදු ගානකට කලින්. මිත්සුයි මේ වෙද්දි ඉස්කෝලේ යන ළමයෙක්. එයා ගොඩක් නිහඬ චරිතයක් හින්දා එයාට යාළුවෝ කවුරුත්ම නැහැ. පන්තියේ ළමයි මෙයාව පොඩ්ඩක්වත් ගණන් ගන්නෙත් නැහැ. ග්‍රැජුවේට් එක දවසේදී අන්තිම ෆොටෝ එක ගන්නත් ළමයි කවුරුත්ම මිත්සුයිට කතා කරේ නැහැ. ඒ හින්දා මෙයා එතනට යන්න දුව හැංගිලා බලාගෙන ඉන්න එක විතරයි කරේ. ඉතින් මේ විදිහට කාලේ ගෙවිලා යද්දි ඉස්කෝලේ කාලේ ඉවර වෙලා මිත්සුයි කොලෙජ් එකට යනවා. දවසක් ක්ලාස් එකේදී ටීචර් කෙනෙක් මෙයාගෙන් එක ප්‍රශ්නයක් අහනවා. හැබැයි කොල්ලා උත්තරේ දන්නේ නැහැ. ඒ හින්දා මෙයා ටිකක් වටපිට බලද්දි පිටිපස්සේ හිටපු චිහිරෝ කියන ගෑනු ළමයා මෙයාට හරි උත්තරේ කියනවා. ඒ වෙලාවේ තමයි චිහිරෝ ගැන මිත්සුයිගේ හිතේ මුලින්ම කැමැත්තක් ඇති වෙන්නේ. මොකද ජීවිතේ පළවෙනි පාරට තමයි මෙයාත් එක්ක මේ විදියට කෙනෙක් හොඳින් කතා කරලා එයාට උදව් කරේ. ඉතින් ක්ලාස් එකෙන් පස්සේදී මිත්සුයි ගොඩක් බයෙන් වගේ චිහිරෝ පස්සෙන් ගිහිල්ලා මේ කරපු උදව්වට ට්‍රීට් එකක් විදියට කොෆි එකක් බොන්න කතා කරනවා. චිහිරෝත් ගොඩක් සතුටින් ඒකට හා කියලා මිත්සුයි එක්ක කොෆි ෂොප් එකකට යනවා. ඉතින් දෙන්න මෙතන කොෆි ෂොප් එකකට වෙලා කොෆි බිබී ඉද්දි චිහිරෝ මිත්සුයිගෙන් අහනවා එයාගේ හොබීස් මොනවද කියලා. චිහිරෝ කියනවා එයා මාළුවෝ ඇති කරන්න ගොඩක් කැමති. එයාගේ ගෙදරත් ඒ විදියටම ඇති කරන මාළුවෝ ගොඩක් ඉන්නවා කියලා. ඒ වගේම එයා අහනවා චිහිරෝ කැමති නම් එයාටත් මාළුවෝ ඇති කරන්න තැනක් හදලා දෙන්න පුළුවන් කියලා. චිහිරෝ එකට කැමති වුණ හින්දාම මිත්සුයි ඊළඟ දවසේ උදේම මාළු ටැංකියකුත් අරගෙන චිහිරෝගේ ගෙදරට යනවා. හැබැයි එයා ගෙදර හිටියේ නැහැ. ඒ වගේම මිත්සුයිට ආයේ කවදාවත්ම චිහිරෝව හම්බ වුණෙත් නැහැ. ඉතින් කොහොම හරි මේ විදියට අවුරුදු 11ක්ම ගෙවිලා යනවා. ඒත් මිත්සුයිගේ හිතේ චිහිරෝ ගැන ලොකු ආදරයක් තිබ්බ හින්දාම තාමත් එයාව හිතින් අමතක කරලා දාලා තිබ්බේ නැහැ. මිත්සුයි පුළුවන් හැම විදියකම චිහිරෝව හොයන්න try කරා. මිත්සුයි චිහිරෝට කොච්චර කැමතිද කියනවා නම් එයා අදටත් බොන්න එදා කොෆි ෂොප් එකේදී මේ දෙන්නා එකට බිව්ව කොෆි වර්ගෙමයි. මිත්සුයි අඳුරන පොලිස් නිලධාරියෙක්ට චිහිරෝ ගැන හැම දෙයක්ම කියලා තිබ්බේ. ඒ හින්දාම දවසක් පොලිස් නිලධාරියෙක් චිහිරෝ ඉන්න ඇඩ්‍රස් එක හොයාගෙන ඇවිල්ලා මිත්සුයිට දෙනවා. හැබැයි මේ වෙද්දි චිහිරෝ මැරි ගල්ලා එයාට පොඩි ළමයෙකුත් ඉන්නවා. කොහොම හරි මිත්සුයිට නම් චිහිරෝගේ ඇඩ්‍රස් එක හම්බුන එකට ගොඩක් සතුටුයි. එයා ඒ ගාමේ ඒ ගෙදර හොයාගෙන ගිහිල්ලා එළියේ ඉඳන් හැංගිලා බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ චිහිරෝ එළියට එනවා. හැබැයි එයා ඉස්කෝලේ කාලේට වඩා ගොඩක් කෙට්ටු වෙලා තමයි හිටියේ. ඒ වගේම මූණත් මැලවිලා ගිහිල්ලා මූණේ හිනාවක් ගෑවිලාවක් තිබ්බේ නැහැ. මේ වෙලාවේ චිහිරෝ මිත්සුයි ළඟින්ම තමයි ඇවිදගෙන යන්නේ. හැබැයි කොහොම හරි එයාට මිත්සුයිව අඳුර ගන්න බැරි වෙනවා. මිත්සුයි මෙතනට ආවේ චිහිරෝව එකපාරක් හම්බ වෙලා ටිකක් කතා බහ කරලා යනවා කියලා හිතාගෙන. හැබැයි එයා ඉන්න තත්ත්වය දැකලා මිත්සුයිට චිහිරෝ එක කතා කරන්න බැරි වෙනවා. මිත්සුයිට ලොකු කුතුහලයක් වගේ ඇති වෙනවා. ඉස්කෝලේ කාලේ හැම වෙලාවකම වගේ ගොඩක් සතුටින් හිටපු චිහිරෝ දැන් මේ විදියට මොකද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඒකින් හින්දා මිත්සුයි හිතා ගන්නවා මේකට හේතුව හොයාගෙන එයාව සතුටින් දියන්න පුළුවන් හැම දෙයක්ම කරනවා කියලා. මේකට මිත්සුයි මුලින්ම කරන්නේ චිහිරෝගේ ගෙදර ඉස්සරහින්ම අලුත් ගෙදරක් කුලියට ගන්න එක. මෙයා ගෙදර ඇතුලේ චිහිරෝගේ ෆොටෝ එකකුත් ගහ ගන්නවා. මිත්සුයි දවසක් මෙතනට ඩමියකුත් අරගෙන ආවිලා චිහිරෝගේ වගේම අඳුමක් අඳිනවා. මිත්සුයි මේ ඩමිය අල්ලන හැම වෙලාවකම එයාට දැනෙනවා චිහිරෝ එයාගේ ළඟින්ම ඉන්නවා වගේ. දවසක් මෙයා ටෙලස්කෝප් එකක් ගෙනලා චිහිරෝගේ ගෙදර දිහා බලාගෙන ඉන්න පටන් ගන්නවා. කොහොම හරි එදා චිහිරෝ එයාගේ සැමියාත් එක්ක කෑම ගන්න ගමන් තමයි ඉන්නේ. මුලින්ම දෙන්න ගොඩක් සාමාන්‍ය විදියට කෑම කනවා. හැබැයි මොකක් හරි හේතුවකට එකපාරටම චිහිරෝගේ සැමියා කකා හිටපු කෑම එකත් පොළවේ ගහලා චිහිරෝටත් හොඳටම ගහන්න පටන් ගන්නවා. ඒක දැකලා මිත්සුයිට ගොඩක් අවුල්. හැබැයි එයාට කරගන්න දෙයක් තිබෙත් නැහැ. ඊළඟ දවස් උදේ මිත්සුයි ගෙදරින් එළියට එද්දී චිහිරෝ එයාගේ සැමියාට වැඩට යන්න බෑග් එක දෙන්න එළියට ඇවිල්ලා හිටියේ. හැබැයි ඒ වෙලාවෙ නම් හිතෙන්නේ නැහැ දෙන්න අතර කලින් දවසේ රණ්ඩුවක් ඇති වුණා කියලා. කොහොම හරි චිහිරෝ අනිත් පැත්ත හැරෙද්දිම එයාගේ මූණ ඉදිමිලා හොඳටම රතු පාට වෙලා තමයි තිබ්බේ. දැන් මිත්සුයිට තේරෙනවා චිහිරෝ ගොඩක් දුකෙන් ඉන්නේ මේ හේතුව හින්දා තමයි කියලා.
ඉතින් ඊළඟ දවසේ ඉඳන් හැමදාම මිත්සුයි මල් පොකරකුත් එක්ක සතුටින් ඉන්න කියලා කොල කෑල්ල කැලියලා චිහිරෝගේ ගෙදර ඉස්සරහින් තියෙනවා. හැබැයි චිහිරෝ කවදාවත් ඒ මල් පොකර ගේ ඇතුළට ගත්තේවත් නැහැ. එයා ඒක දැකපු ගමන්ම අරගෙන ගිහිල්ලා කුණු කූඩේට දානවා. මේ මල් පොකර එවන්නේ කවුද කියලා දැනගන්නවත් චිහිරෝට උවමනාවක් තිබ්බේ නැහැ. ඉතින් මිත්සුයි මේ වෙද්දි මාළු ඇති කරන මින්මැදුරක් තමයි කරගෙන යන්නේ. දවසක් අහම්බෙන් වගේ චිහිරෝ මේ ෂොප් එකට එනවා. එයාව දැක්කට පස්සේ මිත්සුයිට නම් ගොඩක් පුදුමයි. චිහිරෝ එතන ටිකක් ඇවිදලා බලද්දි එතනට ගොඩක් කැමති වෙනවා. හැබැයි මේ මාළු ගොඩක් ගණන් කියලා දැනගත්තට පස්සේ චිහිරෝ ළඟ එච්චර සල්ලි තිබ්බේ නැති හින්දා මෙයා එතනින් යන්න හදනවා. මිත්සුයිට මේක තේරිලා චිහිරෝට බොරුවට කියනවා අද තමයි ෂොප් එක ඕපන් කරේ අද මුලින්ම ආපු කස්ටමර් හින්දා චිහිරෝට මාළු නිකන් දෙන්නම් කියලා. ඒක ඇහුවට පස්සේ චිහිරෝට ගොඩක් සතුටුයි. මිත්සුයි එහෙම කරේ මොනම හේතුවකටවත් චිහිරෝ දුකින් ඉන්නවට එයා කැමති නැති හින්දා. ඉතින් මේ වෙලාවේ මාළු ටැංකිය සෙට් කරලා දෙන්න කියලා මිත්සුයි චිහිරෝගේ ගෙදරට යනවා. වැඩේ කරලා ඉවරනාට පස්සේ මාළු දිහා බලාගෙන චිහිරෝ ගොඩක් සතුටු වෙනවා. ඒ හින්දාම මිත්සුයිටත් ගොඩක් සතුටුයි. මෙයා මේක chance එකක් කරගෙන මේ ගෙදර යතුරු හොරගම් කරගෙන ගිහිල්ලා ඩුප්ලිකේට් යතුරක් හදාගෙන අර යතුර තිබ්බ දැනින්ම තියෙනවා. ඒ වගේම ගෙදර ලයිට් එක මයික් එකකුත් සෙට් කරනවා. මොකද චිහිරෝගේ ගෙදර වෙන ඒවා හොරෙන් අහගෙන ඉඳලා එයාට මොකක් හරි උදව්වක් ඕන වුණොත් උදව් කරන්න කියලා. ඊට පස්සේ මිත්සුයි එදා දවසම චිහිරෝගේ ගෙදර වෙන දේවල් අහගෙන ඉන්නවා. එදා සමියා ගෙදර ඇවිල්ලා චිහිරෝට හොඳටම ගහනවා. මිත්සුයිට මේ වෙලාවේ ගොඩක් දුකයි. ඒවා අහගෙන ඉඳලා අඬනවා ඇරෙන්න මිත්සුයි මුකුත්ම කරන්න try කරේ නැහැ. ඉතින් ඊළඟ දවසේ චිහිරෝ එයාගේ බබාවත් අරගෙන ගමනක් යන කල් ඉඳලා මිත්සුයි හොරෙන්ම මේ ගේ ඇතුළට යනවා. එයා අර මාළු ටැංකිය පිරිසිදු කරලා ලයිටර් එකකට දාපු මයික් එකේ බැටරිත් මාරු කරනවා. මෙහෙම ටික දවසක් ගෙවිලා යද්දී මිත්සුයි තවත් දවසක් චිහිරෝ ගෙදරින් යන කල් ඉඳලා මාළු ටැංකිය පිරිසිදු කරන්න හිතාගෙන ගෙදරට ඇතුළු වෙනවා. හැබැයි මෙයා වැඩේ ඉවර කරලා ආපහු ටිකක් දුර ගියාට පස්සේ තමයි දන්නේ අර ඩුප්ලිකේට් යතුර බැරි වෙලා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ හින්දා මෙයා යතුර අරගෙන එන්න කියලා ආපහු ගේ ඇතුළට යනවා. හැබැයි මේ වෙලාවෙම චිහිරෝත් ආපහු ගෙදරට එනවා. ඒත් කොහම හරි ටික වෙලාවක් බලාගෙන ඉඳලා මිත්සුයි එළියට පැන ගන්නවා. කොහම හරි ඊළඟ දවසේ අර මාළුන්ට කෑම වගේක් ගන්න හිතාගෙන චිහිරෝ මිත්සුයිගේ ෂොප් එකට එනවා. එතනදී චිහිරෝට බොන්න කියලා කොෆි එකක් හදාගෙන ආවිල්ලා මිත්සුයි චිහිරෝට දෙනවා. මේ කොෆි වර්ගෙම තමයි මේ දෙන්න අවුරුදු ගානකට කලිනුත් අර ෂොප් එකේදී බිව්වේ. ඉතින් ටික වෙලාවකට පස්සේ චිහිරෝ කොෆි එක බීලා මාළු කෑමත් අරගෙන ආපහු යනවා. මිත්සුයි චිහිරෝට ගොඩක් ආදරය කරන හින්දාම මේ වෙලාවේ චිහිරෝ කොෆි බීපු කෝප්පෙත් කිස් කරනවා. මෙයා එදා ආපහු ගෙදර ගියාට පස්සේ හිතා ගන්නවා හැමදාම චිහිරෝගේ ගෙදරට ගියොත් ඉක්මනට මෙයාව අහුවෙන්න පුළුවන් කියලා. ඒ හින්දා මෙයා දවස් 2-3කට බඩු ටිකක් ලෑස්ති කරගෙන ගිහිල්ලා චිහිරෝගේ අඳයට හැංගෙනවා. එදා හවස චිහිරෝගේ සැමියා වැඩ ඇරලා ගෙදර ඇවිල්ලා ගොඩක් දරුණු විදිහට චිහිරෝ එක්ක කරනවා. මිත්සුයි මේ හැම දෙයක්ම අඳයට වෙලා බලාගෙන තමයි ඉන්නේ. ඉතින් ෆිල්ම් එක පටන් ගත්තෙත් මේ සිද්ධියම තමයි. මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සේ මිත්සුයි මල්පකොරකුත් එක්ක සතුටින් ඉන්න කියලා ලියලා එක කොල කෑල්ලක් චිහිරෝගේ සැමියාට අහු වෙනවා. ඒක දැකලා මිනිහට චිහිරෝ ගැන ලොකු සැකයක් වගේ ඇති වෙනවා. ඒ හින්දා එයා චිහිරෝට ගොඩක් වද දෙනවා. චිහිරෝ මෑ ගැන තේරුම් කරන්න හැදුවත් මිනිහා ඒ මුකුත්ම ඇහුවේ නැහැ. මිනිහා චිහිරෝව බාත්රූම් එකට ඇදගෙන ගිහලා හොඳටම ගහනවා. මිත්සුයි අඳ යට ඉඳන් මේ හැම දෙයක්ම බලාගෙන හිටියේ. දැන් එයාට එයා ගැනම ගොඩක් තරහයි. එයා අර මල්පකොරෙව්ව හින්දා තමයි මේ හැම දෙයක්ම උනේ කියලා. පස්සේ කොහමද චිහිරෝගේ සැමියා නිදා ගන්න ගාල්ල ඉඳලා මිත්සුයි අඳ යටින් එළියට එනවා. එයා කෙලින්ම බාත්රූම් එකට ගිහිල්ලා බලද්දි චිහිරෝට ගොඩක් තුවාල වෙලා එයාට සීය තිබෙත් නැහැ. මිත්සුයි ගොඩක් කලබලලා චිහිරෝව බාත්රූම් එකෙන් එක රූම් එකකට අරගෙන යනවා. පස්සේ එයාගේ ටී-ෂර්ට් එක ගලවලා දාලා චිහිරෝට පොරවලා එයාගේ සීතල නැති කරන්න හදනවා. ඒ වගේම චිහිරෝගේ ඇඟ වැහෙන්නම බෙඩ් ෂීට් එකක් පොරවලා දාලා තමයි මිත්සුයි ආපහු ගෙදර යන්නේ. ඊළඟ දවස් උදේ චිහිරෝට ඇහැරෙද්දි එයාට බෙඩ් ෂීට් එකක් පොරවලා තිබ්බ හින්දා ගොඩක් පුදුමයි. චිහිරෝ හිතනවා කවුරු හරි එයාට උදව් කරනවා වගේ කියලා. ඒ හින්දා මෙයා බෙඩ්රූම් එකට ගිහිල්ලා අඬ කියනවා ඔයා කවුරුනත් ඔයාටම ආව ඇහෙනවා නම් මට උදව් කරනවා කියලා. මිත්සුයි අර ලයිටර් එකේ හයි කරපු මයික් එක හින්දා එයාගේ ගෙදර ඉඳන් මේ හැම දෙයක්ම අහගෙන හිටියේ. මේකෙන් පස්සේ කොල්ලා හිතා ගන්නවා ආයෙත් කවුරුනත් චිහිරෝට කරදරයක් කරන්න හැදුවොත් එයාව මරලා දානවා කියලා. මේ අතර ඊළඟ දවස් උදේ චිහිරෝගේ අම්මගෙන් එයාට කෝල් එකක් එනවා. මොකද චිහිරෝගේ තාත්තට ගොඩක් අසනීප වෙලා හොස්පිටල් එකට අරගෙන ගිහිල්ලා තිබ්බේ. පුළුවන් නම් අන්තිම වතාවට තාත්තව බලලා යන්න කියලා තමයි අම්මා මෙයාට කියන්නේ. පස්සේ සැමියා ගෙදර එන කාලේ ඉඳලා චිහිරෝ මේ ගැන එයාගේ සැමියාට කියනවා. සැමියා නම් මේක ගණන්වත් දන්නේ නැහැ. එයා කියනවා ඒ නාකි මිනිස්සයා මැරලා ගියාවයි උඹ කොහෙවත් දන්න එපා කියලා. ඒක අහපු ගාම චිහිරෝට ගොඩක් තරහා ගිහිල්ලා සැමියාගේ කනට එකක් ගහනවා. ඊට පස්සේ සැමියා වෙනද වගේම චිහිරෝට ගහන්න පටන් ගන්නවා. මේ වෙද්දි මිත්සුයි මෙයාලා ගෙදරට ආවිල්ලා මේ හැම දෙයක්ම බලාගෙන තමයි හිටියේ. එයා ගොඩක් try කරනවා එයාගේ අතේ තිබ්බ මැෂින් එකෙන් චිහිරෝගේ සැමියාට කරන්ට් එක වද්දන්න. හැබැයි තාමත් එයාට ඒ වගේ දෙයක් කරන්න ධෛර්යයක් තිබ්බේ නැහැ. ටික වෙලාවකට පස්සේ මිත්සුයි ආපහු එයාගේ ගෙදරට ඇවිල්ලා හොඳටම අඬනවා.
ඒ වගේම එයාට ධෛර්යයක් නැති එක ගැන හිතලා අර මැෂින් එකෙන් එයාටම කරන්ට් එක වද්ද ගන්නවා. මේකෙන් මෙයාට සිහිය නැති වෙලා ගිහිල්ලා ඊළඟ දවසේ උදේ වුණාට පස්සේ තමයි ආපහු සිහිය එන්නේ. එයා ඒ ගාම ජනේලයක් ළඟට ඇවිල්ලා බලද්දි දකිනවා චිහිරෝ ගොඩක් කලබලෙන් වගේ එයාගේ ළමයාවත් අරගෙන කොහේ හරි යන්න හදනවා කියලා. මිත්සුයි චිහිරෝගේ පස්සෙන් දුවගෙන ගියත් එයාව නතර කරගන්න පුළුවන් වුණේ නැහැ. චිහිරෝ ඒ විදියට ගිහිල්ලා එක හොටෙල් එකක තමයි නතර වෙන්නේ. අර ලයිට් එක එයාගේ හින්දා චිහිරෝ ඒකත් අරගෙනම තමයි ගිහිල්ලා තිබ්බේ. මෙයාට මේ වෙලාවේ ලයිට් එක ඇතුලෙන් පොඩි සද්දයක් ආපු හින්දා ඒක ගලවලා බලනවා. ලයිට් එක ඇතුලේ තිබ්බ මයික් එක මෙයා දකිනවා. දැන් චිහිරෝට හොඳටම විශ්වාසයි කවුරු හරි මෙයාලා කතා කරන දේවල් අහගෙන ඉඳලා එයාට උදව් කරන්න හදනවා කියලා. ඒත් එක්කම කවුරු හරි කෙනෙක් දොරට තට්ටු කරපු හින්දා චිහිරෝ යනවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. මොකද එයා හිතුවේ එයාට උදව් කරන කෙනා තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. හැබැයි ඉතින් චිහිරෝගේ සැමියා තමයි මේ වෙලාවේ ඇවිල්ලා හිටියේ. මිනිහා චිහිරෝට හොඳටම ගහලා බෙල්ලෙන් අල්ලගෙනම ආපහු ගෙදරට අරගෙන යනවා. පස්සේ ගෙදරනොත් එයාට හොඳටම ගහනවා. කොහොමද චිහිරෝ මේ වෙලාවේ පිහියක් අතට අරගෙන සැමියාව බය කරන්න හදනවා. ඒත් මිනිහා නැවතුනේ නැහැ. මිනිහා පිහියත් විසිකල්ලා දාලා චිහිරෝට දිගටම ගහනවා. මෙයාට මේකට කෑ ගහනවා ඇරෙන්න කරන්න වෙන දෙයක් තිබෙන්නේ නැහැ. චිහිරෝ හයියෙන් කෑ ගහලා කියනවා ඔයාට මං කියන දේ ඇහෙනවා නම් මට උදව් කරන්න එන්න කියලා. ඒත් එක්කම මිත්සුයි එතනට ඇවිල්ලා අර මිනිහට කරන්ට් එක වද්දලා එයාට සිහිය නැති කරලා දානවා. පස්සේ එයා මිනිහාගේ බෙල්ල මිරිකලා මාරලම දානවා. මේ වෙලාවේ චිහිරෝ දකිනවා එයාට උදව් කරන්න හදලා තියෙන අර මින්මැදුර කෙනා කියලා. හැබැයි ඒ අර ඉස්කෝලේ කාලේ යාළුවා කියලා නම් චිහිරෝ තාමත් දන්නේ නැහැ. මිත්සුයි තාමත් මේ ගැන එයාට කියන්න ගියේ නැහැ. ඉතින් අර මිනිස්සයා මරපෙහින්දා මිත්සුයි ඊළඟ දවසේ පොලිසියට ගිහිල්ලා බාර වෙනවා. ඒ අතරදී මිත්සුයිව හම්බෙන්න චිහිරෝ එයාගේ ගෙදරට එනවා. එතන තිබිලා එයාගේම ෆොටෝ ගොඩක් මෙයාට හම්බ වෙනවා. ඒ අතරදී ඉස්කෝලේ කාලේ ගත්ත ෆොටෝ වගේකුත් තිබ්බා. එතනදී තමයි චිහිරෝට මතක් වෙන්නේ එයාට මෙච්චර කල් උදව් කරලා තියෙන්නේ අවුරුදු 11ට කලින් කොලෙජ් එකේදී හම්බ වුණේ පිරිමි ළමයා කියලා. චිහිරෝ ඉක්මනටම පොලිසිය ළඟට ගිහිල්ලා මිත්සුයිගේ නම කියලා කතා කරනවා. අන්තිමට චිහිරෝ එයාව අඳුරගෙන තියනවා කියලා දැනගෙන මිත්සුයිට ගොඩක් සතුටුයි. හැබැයි ඉතින් මිත්සුයි හිරේ යන හින්දා දෙන්නට කවදාවත්ම එකතු වෙන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඔන්නෝම තමයි යාළුවනේ අද ෆිල්ම් එක ඉවර වෙන්නේ. වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලා බලන්න කැමති මොන වගේ ෆිල්ම්ද කියලාත් අනිවාර්යයෙන්ම පහලින් දාගෙන යන්න. එහෙනම් අපි තවත් මේ වගේම සුපිරම් ෆිල්ම් එකක ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.